Hello friends, ඉතින් කොහමද? කවුද කියලා දන්නවද චරිතය? P16 time John Cena. So අද John Cena ගේ spinner title එක තමයි අපි මේ unboxing එකක් කරන්න යන්නේ. So දැන් John Cena heel turn වෙලා ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා දැන් soul එක දීලා තියෙන්නේ rock එකට. ඒ වුණාට අපි පොඩි කාලේ ඉඳලා ආදරම චරිතයක් තමයි මේ John Cena. එහෙනම් unboxing video එකට යමුද? Let's go. අපි ওই විදියට ගමු. තව unboxing box එකක් ඇවිල්ලා තියෙනවා. So මේ විදියට තමයි කලින් මගේ vlogs ටික බැලුවත් උගලන් දන්නවා. sorry. මේ වගේ ලොකු box එකකින් ඉන්නේ cardboard box එකේ ඇතුලේ තව ගොඩක් safety විදියට ගාලය මේ පැත්තේ කියන්නේ ගත්තා. championship spinner replica title එක තමයි. තව log එකක්. So John Cena fans ලා ඉන්නවනම් like පාරක් දාලා subscribe කරලා support එකක් දෙන්න. එහෙනම් අපි pack එකක් remove කරමු. ඊට පස්සේ තියන්නේ ඔන්න මේ විදිහට තමයි. ඔන්න බලාගන්න මේ වගේ pouch එකකින් දාලා pouch bag එකක් වගේ දාලා තමයි මේක ඉන්නේ. So 16 time world champion WWE legendary superstar John Cena. God damn. Guys, are you ready? Then packing the කියලා බලා ගන්න. මේ ටිෂු කෑල්ලක් වෙනවා. Okay. පොලිතින් ඉතින් මම පොඩ්ඩක් check කරලා නිසා finally John Cena ගේ title belt එක. Holy shit. ඔන්න John Cena ගේ spinner title belt එක. So මේ වගේ තමයි අර spin වෙන්නේ. බලගත්තද? So මෙතන මං කිව්වාගේ John Cena ගේ ප්ලේට් එක අපිට මාරු කරන්න පුළුවන්. මේ දෙපැත්තම and මෙතනත් අපිට මාරු කරන්න පුළුවන්. මෙතන John Cena ගේ මේ නම ගාලා එහෙම තියෙන ප්ලේට් එකක් ඒකත් මාරු කරන්න පුළුවන්. So ඔන්න බලාගන්න. Okay. හරිද? So specially කියලා මේ ටික තමයි මේ ඔක්කොම metal එකේ තියෙන්නේ. මේ metal එක fade වෙන්නේ නැහැ. So golden මේ වගේ sequence මේ වගේ මොකටද මේ කියන්නේ? මේකේ diamonds කියන original diamond නෙවෙයි. ඉතින් spring එක. So මේ විදිහට තියාගෙන තමයි අපි යන්නේ event වලට.
You can't see me. So John Cena fans ලා ඉන්නවා නම් ඔන්න බලා ගන්න. මගේ තව එකක් තියෙනවා signature spinner title එක. ඒකත් මම පෙන්නන්න මේ වීඩියෝ එකෙන්ම. So it's 2 title for John Cena. මෙයාව remove කරමුනේ. So මෙතන තියෙන්නේ champ කියලා අපිට මාරු කරන්න පුළුවන් Cena කියලා. And ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට මේ විදිහට පෙන්නන්න. So මේක ඇවිල්ලා side plates. මේවා මාරු කරන්න පුළුවන්. WW shop එකේ John Cena ගේ side plates තියෙනවා. ඊට පස්සේ මෙතනත් අපිට මාරු කරන්න පුළුවන් මේක champ කියලා තියෙන්නේ. මේක මාරු කරන්න පුළුවන් අපිට John Cena කියලා. So මේකේ හරියට බලනකොට මැද තමයි තියෙන්නේ WW logo එක. So මෙතන eagle එකක් තියෙන්නේ. මේ eagle එක actually මේ USA eagle එකට මේක කියලා මේ USA විදිහට මේ අතල තියෙන්නේ. So original leather and පිටිපස්සේ ඔයගොල්ලන්ට පේනවා දන්න WW එකේ ඔතනස් කරපු WW shop එකේ ගත්ත බැච් එක තියෙනවා. ළඟටත් ඇවිල්ලා. So John Cena fans හරියට බලා ගන්න. Guys, so එයා ඊල්ටන් වෙලා ඉන්නේ දැන් රොක් එක. එයා සෝල් එක දීලා සොකෝටි රෝඩ්ස් එක මේන් ඉවෙන්ට් එකක් ගන්න යනවා. ඔයගොල්ලන් දන්නවා රසල්මේනියා එකේ. බලමු. ඒ වුණාට අපි සීනාගේ ෆෑන්ස් පොඩි කාලේ ඉඳලා අර සින්දුවක් තියෙනවනේ ජෝන් සීනා පොඩි එකට ඔළුවට ගලනවා වගේ. so මම already ජෝන් සීනා අම්බලා තිනවා. මම ඒ ෆොටෝ එක ඔයගොල්ලන්ට zoom කරලා පෙන්නන්නම්. එන්න ජෝන් සීනාගේ ඔටෝග්‍රාෆ් 4ක් තියෙනවා. ඒ වගේ මම මේ වීඩියෝ එක අන්තිමට කියන්න. so මේ සෙට් එක තමයි මේ ජෝන් සීනාගේ ටයිටල් බෙල්ට් එක දැන් අපි අන්බොක්ස් කරලා තියෙන්නේ. මම දැන් zoom එකේ පෙන්නන්න කොයි විදිහට තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ටයිටල් එක zoom විදිහට මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඔන්න බලා ගන්න. මං කිව්වේ මේ ටික ස්ප්‍රින් එක so මේ ඔක්කොම මෙටල්. මේක සයිඩ් ප්ලේට් එක අපිට මාරු කරන්න පුළුවන් සයිඩ් ප්ලේට් ටික. මෙතන champ කියලා තියෙන්නේ. මෙතන Cena කියලා එන්න ඕනේ. ඒකත් අපිට මාරු කරන්න මේ තියෙන මං කිව්වා eagle එක. so මේක WW logo එක. so මේක ඇවිල්ලා WW John Cena spinner belt කියලා කියන්නේ. signature belt කියලා එකක් තියෙනවා. ඒකත් මම පෙන්නන්නම්. so guys John Cena ගේ spring belt එක තමයි මේක. and ඒ වගේ මේක මම ඔයගොල්ලන්ට ගණන් කිව්ව නෑ. normally යන්නේ 499 but මම අද දැක්ක 514 වෙලා තියෙන without tax ඔක්කොම එක්ක tax එක තව tax shipping ඔක්කොම තව $50ක් add කරගන්න ඩොලර්ස් වල. එතකොට $550ක්. so ලක්ෂ 2කට ළඟට එන ගාණක් තමයි මේක. බලා ගන්න. so John Cena fans ලා ඉන්නවා නම් එහෙනම් like පාරක් දාලා share කරලා preview vlogs එක support එකක් දෙන්න. මේ විදිහට තව titles මම ඉස්සරහට තව තියෙනවා unboxing කරගෙන යනවා. ඒ වගේ ඒම ඉන්න මම John Cena ගේ ඊළඟ තව belt එකක් මම පෙන්නන්නම්.
So guys මේකේ ජෝන් සීනාගේ තව එකක් මේකේ සිග්නේචර් බෙල්ට් කියලා කියන දෙන්නේ මේකේ ඔන්න බලා ගන්න මම පෙන්නන්න කොහමද මේක පාර මේක ජෝන් සීනා චැම්ප් කියලා තියන්නේ ඕකේ ඔය විදිහට මම so මේක විලා සිග්නේචර් එක මේක ස්ප්‍රින්ග් මේක ස්ප්‍රින්ග් ස්පිනර් මේක ස්පිනර් එක රෙගුලර් එක මේක සිග්නේචර් ස්පිනර් කියලා කියන්නේ මේ දැක්කද the champ is here ඔයගොල්ලන්ට ඉතින් මම කිව්වේ ජෝන් සීනා කියලා මෙතන මාරු කරගන්න පුළුවන් මේකත් ওই විදිහ තමයි WWE shop එකේ ගත්ත එක ඔතරස් බැච් එකක් තියෙනවා so දැනට මගේ ළඟ ටයිටල් බෙල්ට් කීයක් තියෙනවද දෙකක් තියෙනවා ජෝන් සීනාගේ මම අලුතෙන් ගන්න යනකොට ඔක්කොම සෝල්ඩ් අවුට් වෙනවා අර දැනට යුරෝප් ටුවර් එක ඊට පස්සේ රොයල් රම්බල් එකට රසල්මිනිය කොහොම හරි ගන්න ඕනේ ඒ විදියට එද බරයි බ්‍රෝ ජෝන් සීනා ෆෑන්ස් මගේ YouTube channel එක subscribe කරලා like කරලා support එකක් දෙන්න මේ විදියට fans ලා ඉඳවලා support එකක් දෙන්න දැක්කද කොහොමද පාර සුබිරිනේ so මගේ ළඟ දැනට title belt දෙකක් තියෙනවා ජෝන් සීනාගේ totally මගේ ළඟ title belt 9ක් තියෙනවා 9කට වැඩි මට මතකත් නෑ title belt කීයක් තියෙනවද කියලා so මේක එක unboxing video කරනවා එන මේක පොඩ්ඩක් තියන්නම් පාට බරලු අම්මා ලාගන්ඩ ස්පිනර් ටයිටල් බෙල්ට් එකෙන් සිග්නේචර් ටයිටල් බෙල්ට් දෙකක් තියෙනවා you can't see me ජෝන් සීනාත් එක්ක ගත්ත ෆොටෝ එක ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. එන ඔටෝග්‍රාෆ් කීයක් තියෙනවද? එකයි දෙක තුන තරක් තියෙනවා. And guys, happy Thawe vlog එකේ හම්බෙමු. If I can't see you guys and don't forget subscribe කරලා like පාරක් දාලා support එකක් දෙන්න ප්‍රේ vlogs එකට ඊළඟ unboxing video එකේ හම්බෙමු. See you guys, bye.